ආගම පුතේ දුවේ මම හිතනවා මම හොඳට ඇහෙනවා සහ පේනවා ඇති කියලා. පුතේ දුවේ වෙනදා වගේ අද දවසෙත් අපි කතා කරන පත්තරේ හතර වසර වැඩසටහන යටතේ ගණිතක වැඩසටහන යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න 10යි. බලමු මොන වගේ ප්‍රශ්න ටිකක්ද අපෙන් අහලා තියෙන්නේ කියලා කොහොමද ඒවට උත්තර දෙන්නේ කියලා. කතා කරන පත්තරේ ගත්තේ නැති දරුවෙක් නම් 077 97 080 447ට WhatsApp message එකක් දාලා පත්තරේ PDF පිටපත ලබා ගන්න පුළුවන්. මාසෙටම ගෙවන්න ඕනේ රුපියල් 300ක් විතරයි. PDF පිටපත හම්බ වෙනවා. මේ විදිහට වල පන්තියට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා. එහෙනම් බලන්න අද දවසේ අපිට තියෙන පුතේ ප්‍රශ්න පත්‍රාංක කීයද? 18යි ප්‍රශ්නාංක 171කින් පටන් ගන්න තියෙන්නේ. 3 ගුණ කිරීම 4 සමානයි 24 හිස් තැනක් 2. හිස් තැනට සුදුසු ගණිත කර්මය කුමක්ද කියලා. ඕකේ ටිකක් දැන් ටික දවසක් යද්දී නම් ඕක දකින්නකොට මේක තමයි මෙතෙන් දෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන්. එහෙම නැතුව අපි බැලුවොත් මේ 12 වැඩ කරන්නේ නැහැ. හරි මම ලියන්නම්. 12 ගුණ කිරීම 4 සමාන 3 ගුණ කිරීම 4 සමානයි 24 හිස්තැන 2. හිස්තැනට ගණිත කර්මය මොකක්ද කියලා කොහොමද හොයන්නේ? පළවෙනිටම පුතේවා මේ පැත්ත විසඳලා උත්තරයක් ගන්න 3 වරක් 4 12. දැන් එහා පැත්තේ 12 හදා ගන්න ඕනේ. 24යි 2යි තියෙනවා. ಗುಣ කරොත් 48ක් හැදෙනවා. අඩු කරොත් 22ක් හැදෙනවා. එකතු කරොත් 26ක් හැදෙනවා. බෙදුවොත් අන්න මේ පැත්තේ 12යි අනිත් පැත්තේ 12යි. ගානට දෙපැත්තෙම 12 12 හැදෙනවා. එහෙනම් මොකද්ද දාන්න ඕනේ? බෙදීමේ ලකුණ. හදාගන්න පුතේ. බෙදීමේ ලකුණ. බෙදීමේ ලකුණ දාගන්න. හරි පෙරේදා සඳුදාය අනිද්දාට පසු දවස කුමක්ද? පෙරේදා සඳුදා දවස අනිද්දාට පසු දවස අනිද්දාට පසු දවස මෙහෙම දාන්න. ලේසියි. කොහොම ඉරක් ගහගෙන මේකේ මැද දාන්න අද. මෙතන හෙට. මෙතන අනිත්. අදට කලින් දවස ඊයේ මේක පෙරේදා. හරි පෙරේදා. පෙරේදා සඳුදා. එහෙනම් ඊයේ අඟහරුවා. අද බදාදා. හෙට බ්‍රහස්පතින්දා. අනිද්දා සිකුරාදා. අනිද්දාට පසු දවස සෙනසුරාදා. උත්තරේ වෙන්නේ සෙනසුරාදා. අනිද්දාට පසු දවසනේ. හදාගන්න. සෙනසුරාදා. හදාගන්න.
173ට යන් අපි 173ට 173ට 1 සිට 15 තෙක් ගණන සංඛ්‍යා ලියන විට හමුවන දෙකේ ගුණාකාර ගණන කීයද? හරිද? අපි එහෙනම් ලියමුද? 1 සිට කීයටද? 1 සිට 15 තෙක් ගණන සංඛ්‍යා ලියන විට හමුවන දෙකේ ගුණාකාර ගණන කීයද? එහෙනම් 1 සිට 15 තෙක්. දෙකේ ගුණාකාරනේ 1යි 15යි දෙකමත් ඇතුළත්. 1 සිට 15 තෙක් කියන්නේ. හැබැයි පුතේ 1 දෙකේ ගුණාකාරයක් නෙමෙයි 15 දෙකේ ගුණාකාරයකුත් නෙමෙයි. එහෙනම් දෙකේ ගුණාකාර වෙන්නේ 2 4 6 8 10 12 17 මම ගුණාකාර මොනවද කියලා අහන්නේ නැහැ ගුණාකාර ගණන කීයද කියලා අහන්න ගණන් කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කීයද 173ට උත්තරේ 7යි 173ට උත්තරේ 7යි පහත නැත්නම් දී ඇති ප්‍රස්තාරය ඇසුරෙන් අසයද ප්‍රශ්න වලට පිළිතුරු සපයන මේ තියෙන ප්‍රස්තාරෙත් දොඩම් අඹ රඹුටන් අන්නාසි පෙර අර පැත්තේ සිසුන් ගන්න. සිසුන් පිරිසක් පළතුරු වලට කැමැත්ත දාලා තියෙනවා. අඹ දොඩම් ඔහොම තියෙනවා. දොඩම් 20 30 40 50. අඹ 30යි 40යි 20යි 10යි. අඹ සහ පෙර වලට කැමති ගණන අතර වෙනස. අඹ කීයද? 30යි. පෙර 10යි. 30යි 10යි අතර වෙනස 30 අඩු කිරීම 10 සමානයි 20. අඹ සහ රඹුටන් වලට කැමති ගණන. අර කලින්ගේ අඹ සහ පෙර. අඹයි පෙර. අඹ සහ රඹුටන් වලට කැමති ගණන. අඹ කීයද? 30යි. රඹුටන් 40. 30යි 40යි එකතු කරනවා. අඩුම පිරිසක් කැමති පළතුර කුමක්ද? එතන අඩුම පිරිසක් කැමති පළතුර වෙන පිටුසෙන් අඩුම තීරුවට අදාළ පළතුර. පෙර හදාගන්න. පෙර පෙර හරි නේද? හරි. පියම් පුතේ ඊළඟ එකට ඊළඟ ප්‍රශ්නට අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට 177. අද ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ නේ. 177. අපි කොහොමද හදමු? ඔක්කොම ටික එකපාරම. මාව පේන්නද? හරි. 10 ස්ථානයේ 10 ස්ථානයේ 9 සිය ස්ථානයේ 2 එක ස්ථානයේ 4 10 ස්ථානයේ 3 වන සංඛ්‍යා 9234 9234 10 ස්ථානයේ 9 සිය ස්ථානයේ 2 එක ස්ථානයේ තමයි 4 10 ස්ථානයේ 3 9234 මුල් වචන යුගල අතර සම්බන්ධය දෙස බලා හිස්තැනට ගැලපෙන වචනය තෝරන්න. පාසල ගෙනියන්නේ පොත. පාසලට පොත නම් කුඹුරට උදැල්ල. පොත ගෙනියන්නේ පාසලට. එහෙනම් කුඹුරට ගෙනියන්නේ උදැල්ල. ගෝවා එළවලුවක් නම් අන්නාසි පළතුරක් අනිවාර්යයි. පළතුරක්. හදාගන්න. ඔය ලේසි ගන්න. විභවතාමාන කොටස් පොතේ. විභවතාමාන කොටස්. 180 ප්‍රශ්න. අවසාන ප්‍රශ්නය අද දවසේ.
නිවසක තීන්ත ආලේප කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින 5ක් ගත වේ. එම කාර්ය දින 20කින් නිම කිරීමට මිනිසුන් කී දෙනෙක් අවශ්‍ය වේද? 8 වරක් 5 40යි. ඒ කියන්නේ මිනිස් දින 40ක් යනවා මේ වැඩේ. දැන් මං අහනවා මිනිස් දින 40ක් කියන්නේ තනි මිනිස්සෙක් කරා නම් දවස් 40ක් යනවා කියන කතාවනේ පුතේ අහන්නේ. කියන්නේ. එහෙනම් මං අහනවා මේක දින 20කින් කරන්න මිනිස්සු කීයක් වුණාද? එහෙනම් 40 බෙදන්න 20ෙන්. දෙකයි. දෙකයි. කවුද? මිනිසුන්. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි උත්තර ලියන්නේ. අද දවසේ ඔන්න ඔය ප්‍රශ්න 10 තමයි අපි සාකච්ඡා කරේ. අමාරුත් නැති, ලේසිත් නැති මධ්‍යස්ථ මට්ටමේ ප්‍රශ්න 10ක් අපි සාකච්ඡා කරා. එතකොට නැවත අපි හම්බ වෙනවා හෙටත් මේ වගේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන්න. පාපත්‍රය ගත්ත නැති දරුවෙක් නම් 077 97 08 447 මේ නම්බරේට WhatsApp message එකක් දාලා පත්‍රේ PDF පිටපත පා ගන්න පුළුවන්. පත්‍රේ මිල වෙන්නේ රුපියල් කීයද? රුපියල් 300යි. මාසෙටම අදාළ සියලු papers ටික එකපාර හම්බ වෙනවා. ඒ හැම ප්‍රශ්නයක්ම මේ දින කුමාසි YouTube channel එකේ අපි සාකච්ඡා කරනවා. එහෙනම් අද දවසේ අපි මෙතන නතර කරනවා. නැවත අපි හම්බුනේ. තාත් වෙලාවට තාත් ප්‍රශ්න 10ක්.